හායි ළමයි, ඉතින් ඔයාලට කොහොමද? ගොඩ කාලෙකින් මම වොයිස් ඕවර් කරන වීඩියෝ එකක් ගෙනාවා. ඉතින් මේ තමයි මගේ අවුරුද්දට මගේ කාමරේ හැදුණු විදිය. මම මගේ වැඩ ටික පටන් ගත්තේ පෙබරවාරි 2 වෙනිදා ඉඳන්. ඉතින් මුලින්ම මම කරේ මගේ කාමරේ තිබුණු මගේ ඕන නැති ඉක්මනට අයින් කරන දේවල් අයින් කරලා ඉක්මනට කාමරේ මම අලුත් අවුරුද්දට පේන්ට් කරන්න තමයි බැලුවේ. ඇත්තටම මම මේ වොයිස් ඕවර් කරන්නේ රෑ. අනික මේ වෙලාවේ හොඳටම වහිනවා. ඉතින් ඔයාලට මම කියන දේවල් පැහැදිලිව ඇහෙනවා ඇති කියලා මම හිතනවා. ඉතින් මුලින්ම මේ වගේ මගේ කාමරේ තිබුණු ටෙඩීස්ලා එතකොට තිබුණු ඕන නැති බඩු ටික මම ඉක්මනට අයින් කරගත්තා. හැමදාම ඉතින් එකම විදියට කාමරේ තියාගෙන ඉන්න එක ගෑනු ළමෙක් විදියට ටිකක් ඒක කරන්න බැරි වැඩක්. ඉතින් මටත් එහෙමයි මාසෙකට සැරයක් හරි මට ෆ්‍රී වෙලාවක් තිබුණොත් මම ඉක්මනට කරන්නේ මගේ කාමරේ තියෙන අපියරන්ස් එක පොඩ්ඩක් වෙනස් කරනවා. එතකොට අපේ මයින්ඩ් එකටත් ගොඩක් හොඳයිනේ. ඉතින් ඔයාලට පේනවනේ මගේ කාමරේ හරියට පොඩි ළමයෙක්ගේ වගේ. ඔහේ එක දේවල් එල්ලගෙන ඉන්නවා. මට මේ වීඩියෝ එක දකිද්දි තේරුනේ ඇත්තටම අපි වයසට යනවට ඒ කියන්නේ අපේ ශරීරය විතරයි වයසට යන්නේ. අපි තාමත් මනසින් අර චුටි සුපුරුත්තන් දේවල් එල්ලගෙන ඉන්න හරි මාසයි. මං කියන්නේ අපි අපේ වයසේ ඒ කියන්නේ 19 කිඩ්ස්ලා එහෙම හිටියට 2005 වගේ අය එහෙම ඉන්නේ නෑ ඇත්තටම කිව්වොත්. ඔන්න ඉතින් ගිය පාර වගේම මේ පාරත් අපේ චූටි නංගි මට කාමරේ හදාගන්න ලොකු විදියට උදව් කරා. ඉතින් මුලින්ම ඊට පස්සේ අර බඩු ටික එහෙම ඔක්කොම එළියට දාලා මම කරගත්තේ අර කාමරේ මම ඇඳලා තිබ්බ එක කුරුටු බලි මකලා දාලා මේ වගේ කාමරේ ඉක්මනට පේන්ට් කරගත්ත එක. සුදු පාට තමයි ගෑවේ. මොකද ඒ විදියට හොඳයි කියලා හිතුණා. ඉතින් කලින් නිකන් ලාරෝස් පාටක් වගේ තිබ්බේ සුදු පාට ගෑවා. මේකේ සමහර තැන්වල ඇත්තටම පැල්ලම් යන්නේ නැහැ. දෙපාර තුන් පාර ගාලා අපි හිටියා පොඩ්ඩක්. පස්සේ වෙලුණාට පස්සේ ලස්සනට පෙනුම ඇවිල්ලා තිබුණා. කාමරේ තිබුණු අනිත් මෙට්ට එතකොට ඒවා අයින් කරලා මේ පරණ මෙට්ට විතරක් මම දාලා තිබ්බා. මේ වෙලාවේ තිබුණු කාපට්ස් එහෙම ඔක්කොම ගලවලා මම කාමරේ හොඳට හොදගත්තා. දැන් කරන්නේ මේක අත්‍තරම කිව්වොත් මාස දෙකකට විතර පස්සේ තමයි මේ කරන්නේ. මොකද මට ටයිම් එකක් තිබ්බ නැහැ. ඉතින් දැන් මේ කරන්නේ මම පොඩි නෙට් එකක් ගත්තා. අපේ තියෙනවා මේ ෆැබ්‍රික්ස් ගන්න කඩයක්. ඒකෙන් මේකේ ග්ලිටර් එකක් වගේ තියෙනවා. ඉතින් මේ විදිහට මම ලස්සනට එල්ලගත්තා. මොකද මට හරි අයිඩියා එකක් තිබුණේ නැහැ මම මොකද කරන්න කියලා කාමරේට. ඉක්මනට ඉතින් කාමරේ ලස්සන කරනවා කියලා හිතලා මේ විදිහට මම හදනවා කියලා හිතුවා. ඊට පස්සේ මම කරන්න ගත්තේ මට මේ ලැබුණ ලස්සන මල් පොකුරා. ඒ මල් පොකුර මේ විදිහට දවස් ගාණක් තියනවා ඔය වගේ වතුර ටිකකට සීනි චුට්ටක් දාලා මික්ස් කරලා තිබ්බොත් දැන් මගේ කන්නලි මේසේ තිබ්බ දේවල් ඔක්කොම වගේ අයින් කරලා අත්‍යවශ්‍ය ටික විතර ඔන්න ඔය විදිහට තියාගත්තා. මෙන්න මේ මොකක්ද කියන්නේ කියන එකත් අමතකයි. මෙන්න මේ බෙඩ් ෂීට් එක මම ගත්තේ ඔන්ලයින් පේජ් එකකින්. මාරම ලස්සනයි මේක මේ වෙලාවේ අර සෝදලා මම ඒ විදිහට මල්ලට අපව දාලා තිබුණ නිසා තමයි ටිකක් පොඩි වෙලා වගේ තිබ්බේ. පස්සේ ඒක ලස්සනට හරි ගියා. මගේ ඇඳ මොනතරම් ලස්සන විදිහට තියාගත්තත් මෙන්න මේ සෙට් එක නැත්තම් මට ඒ ඇඳ ලක් වගේ පේන්නේ. ඒ කියන්නේ මට පුරුදු වෙලා මේ සෙට් එක ඕනිමයි නිදා ගන්න. ඉතින් ඔන්න ඔතන මම මාස ගානක ඉඳන් ලස්සනට බලාගත්තු මගේ ඉන්ඩෝර් ප්ලාන්ට්ස් ටික මගේ කාමරේ තියන්න පටන් ගත්තා. ඔක්කොම තියන්න බැරි වුණා. මෙන්න මේ ලොකු ප්ලාන්ට් ටික එහෙම මම තිබ්බා. දැන් යමු මගේ කාමරේ බලන්න.
ඔන්න ඉතින් මුලින්ම තියෙනවා මම ලස්සනට හදාගත්ත මගේ එම්බ්‍රොයිඩර් ඩ්‍රීම් කැච් එක. ඊට පස්සේ කැලෙන්ඩර් එක ඒකෙම ඉන්න ලස්සන බූවල් පැටිය කෙල්ලලා. ඔන්න ඉතින් පහළම තියෙනවා ලස්සන ප්ලාන්ට් එකක්. ඊට පස්සේ මගේ ෂූ රැක් එක ඒකෙත් තියෙනවා ලස්සන ප්ලාන්ට් එකක්. ඊට එහා පැත්තේ මගේ බොක්ස් ටිකක්කුත් තියෙනවා. මේක ගොඩාක් අඩුයි මොකද මම අයින් කරා. ඊට පස්සේ ඔයාලට මතක ඇති මෙන්න මේ ස්ටිකර් එක. ඒක මම කලින් අලවලා තිබි බිත්තියේ. දැන් ඒක ගලවලා අය එකපාරේ ගලවන්න පුළුවන්. ඒක අය ඇලවෙන්නේ නැති නිසා මගේ අල්මාරියේ පැචස් වගේක් තිබුණා. මම ඒ ටික ඒ ස්ටිකර් එකෙන් කවර් කරා. ඉතින් මේ පාර අල්මාරිය මම මේ පැත්තට දාගත්තා. ගිය පාර වගේම අර ප්ලාන්ට්ස් ටික උඩින්මම තියාගත්තා. ඉතින් ඔන්න ඊටත් එහා පැත්තෙන් තවත් මං ආදරෙන් හදාගත්ත මගේ ඉන්ඩෝර් ප්ලාන්ට්ස් එකක් මම තිබ්බා. මේ තියෙන මගේ ඇඳුම් රැක් එක. මේකෙත් මම ගොඩාක් තිබ්බ බෑග්ස් අයින් කළා. මං අත්‍යවශ්‍ය විදිහට පාවිච්චි කරන ටික තියලා ඉතුරු ටික මගේ ලස්සන ටී-ෂර්ට්ස් වගේක් මම එල්ලුවා. දකින්න ඇති මගේ කාමරේ යට පොළව සිමෙන්ති විතරයි දැන් තියෙන්නේ. ඒක මම කාපට්ස් අයින් කරාට පස්සේ ආයේ කාපට්ස් ටික දැම්මේ නැහැ. මොකද ඒවා ඩැමේජ් වෙලා. ඉතින් ටයිල් කරන්න තමයි හිතන් ඉන්නේ. මෙන්න මෙතන තිබ්බා මගේ ලස්සනම ප්ලාන්ට් එක. එතකොට මෙතන මේ විදිහට අර රෝස පාට මල් කිනිති ඒවා මම ඉල්ලුවා දෙකක් මල් ළඟ තිබුණ නිසා. මෙතන තව කොළ වැලකුයි අර ලෑම්ප් එක මම ගත්තේ ඩරාසියෙන්. ඔන්න ඉතින් මගේ කාමරේ මම ඉන්න ආසම තැන මගේ ඇඳ ඒක පිළිවෙලට තියෙනකොට මාරම හිතටත් මාරම නිදහසක් දැනෙන්නේ. ඉතින් ඔන්න යන තැනම ඉන්නවා මගේ ටීනා, රෝස බබා, සුදු බබා, ලොකු බබා. එතකොට තව එහා පැත්තෙන් ඉන්නවා අලුතින් එක්කුණු යාළුවා. එයාට තාම නමක් දාලා නැහැ. මේ තමයි ඉතින් මගේ ඇඳ. මම මේ ලෝකයේ වැඩිපුරම ඉන්න තැන. වීඩියෝ එකට ටිකක් මෙහෙම පෙනුනට මේක ඇත්තටම මාර ලස්සනට ආවා. තාවකාලිකව මම මේක දාලා තියෙනවා. ඉස්සරහට ඉතින් කාමරේ කොහොමද ආයෙ මම වෙනස් කරනවානේ. ඉතින් මේ තමයි මම අවුරුද්දට හදපු විදිය. මේ සෙට් එක මම ගත්තේ නුවර වැව රවුමෙන්. පාට එක එක ඒවා තියෙනවා. ඉතින් ආසාවට ගත්තා. මේ විදිහට ඉතින් මම හදාගත්තා. මෙතන තියෙනවා මට හම්බුණු ලස්සන මල් පොකුර. ඒක සතියක් විතර තියෙනවා. ඉතින් මේ මල්වල මම ගත්තේ දරාස් එකෙන්. ගිය පාර රූම් 2 එකට තමයි ගත්තේ. ඒත් තියන තරක් තිබුණ නැති නිසා මේ පාර රූම් 2 එකට මම ගත්තා ඒක. ඊට එහා පැත්තෙන් මගේ ලස්සන ඩ්‍රීම් කැචර් එකක් එල්ලලා තියෙනවා. ඉතින් ඒක ගිය පාරත් ඇඳ ළඟමයි ඉඳලා තිබුණේ. මෙතන මගේ මනි ප්ලාන්ට්ස් ටික තියෙනවා. මගේ ෆොටෝ එකක් තියෙනවා. මට ගිෆ්ට් එකකට හම්බුණු ලස්සන මේකක් තියෙනවා. මෙන්න මේකේ කිනිත් 10ක් තියෙනවා. මේකත් ගත්තේ ඩරාස් එකකින්. මේ තියෙන්නේ කන්නඩි මෙස්සේ තියෙන දේවල් ටික. ගොඩක්ම අඩුයි මෙතන තියෙන ඒවා. ඉතින් මේ ටික තමයි තියෙන්නේ. ඉතින් මේ පාර මේ විදිහට තමයි මගේ කාමරේ හැදුනේ. ගොඩක්ම සිම්පල් විදිහට තමයි මම හැදුවේ. මොකද මම අවුරුද්දට මෙහෙ නෙමෙයි ඉන්නේ. මම අවුරුද්දට ඉන්නේ මගේ ගෙදර. ඉතින් මම අවුරුද්දට මේ විදිහට කාමරේ හදලා යනවා කියලා හිතුවා. ඒ නිසා ලස්සනට හදාගත්තා. ඉතින් ඔයාලට මගේ කාමරේ ගැන මොකද හිතෙන්නේ කියලා කමෙන්ට් එකක් දාන්න යන්න.
ඉතින් ඔයාලට ගොඩක් ස්තුතියි මගේ වීඩියෝ එක දිගටම බලවට. එතකොට සබස්ක්‍රයිබ් කරලා නැත්නම් සබස්ක්‍රයිබ් කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. එහෙනම් තවත් දවසක ලස්සන වීඩියෝ එකකින් හමු වෙමු.